නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සචේ ලබේත නිපකං සහායං සද්ධින් චරං සාධු විහාරි ධීරං අභිභුය්‍ය සම්බානි පරිසංසයානි චරෙය්‍යතේ නත්ත මනෝ සතිමා නොචේ ලබේත නිපකං සහායං සද්ධින් චරං සාධු විහාරි ධීරං රාජාවරට්ඨං විජිතං පහය ඒකෝ චරේ කග්ග විසාන කම්පෝති. අති ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, අද දවසේදී මේ පින්වත් සියලු දෙනාම මේ වෙලාවේදී සෝදානම් වෙන්නේ ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා වූ උතුම් වූ ධම් කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කියන්නේ මේ ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ වූ අග්‍ර වූ උතුමන් වහන්සේලා. ඒ උතුමන් වහන්සේලාට පමණක් දෙවෙනි වෙන උතුමන් වහන්සේලා තමයි පසේ බුදුරජාණන් වහන්සේලා කියලා හඳුන්වන්නේ. මේ ගාථා රත්න දෙකෙන් සඳහන් වන්නේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණස්කන්ධය පිළිබඳවයි. ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේගේ ඉල්ලීම මත තමයි මේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ගුණස්කන්ධය සියලු දෙනාගේම දැනගැනීම පිණිස දේශනා කරන්නට යෙදුනේ. පළවෙනි ගාථා රත්නය තමයි සචේ ලබේත නිපකං සහායං සද්ධින් චරං සාදු විහාරි ධීරං අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි චරෙය්‍යතේ නත්ත මනෝ සතිමා. යම්කිසි කෙනෙකුට තමන් සමග වාසය කරන්නට යහපත් කල්යාණ අදහස් තියෙන, එවැගේම හොඳ ගති පැවතුම් තියෙන, එවැගේම දානයට සීලයට භාවනාවට යොමු වෙච්ච කෙනෙක් හමු වුණාට පස්සේ, දෙමව්පියන්ට සලකන කෙනෙක් හමු වුණාට පස්සේ අන්න ඒ පුද්ගලයා ඇසුරු කිරීම සිද්ධ කරන්නට ඕන. අභිභුය්‍ය සබ්බානි පරිස්සයානි චරෙය්‍ය තේනත්ත මනෝ සතිමා. සියලුම කටයුතු අතහැර දාලා ඒ සත්පුරුෂ කල්යාණ උතුමන් වහන්සේ ඇසුරු කළ යුතුයි කියන එකයි මතක් කරන්නට යෙදුනේ. දෙවෙනි ගාථාව තමයි නොචේ ලබේත නිපකං සහායං සද්ධින් චරං සාදු විහාරි ධීරං. තමන් සමග එකට වාසය කරන්නට කල්යාණ අදහස් තියෙන කෙනෙක් හමු වුණේ නැත්නම් රාජාව රට්ඨං විජිතං පහය ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. දිනු රට අතහැර දාලා යන රජෙක් වගේ කඟ වේනාගේ තනි අඟබඳුව එකලාව හැසිරිය යුතුයි කියන එකයි මෙතනදී මතක් කරන්නට යෙදුනේ. පසේ බුදුරජාණන් වහන්සේලා කියන්නේ හුදකලාව තනිවම වාසය කරන උතුමන් වහන්සේලා. ඒ උතුමන් වහන්සේලා අතරින් මේ ගාථා රත්නය දේශනා කළා වූ උතුමන් වහන්සේලා මේ කලින් පහළ වුණා වූ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේදී අවුරුදු 20000ක් පුරාවට ගතපච්චාගත වත සම්පූර්ණ කරමින් මහානදම් පිරුවා. ඒ මහානදම් පිරුවා වූ ඒ පැවිදි උතුමන් වහන්සේලා දෙනම මිය පරලොව ගිහිල්ලා දිව්‍ය ලෝකේ උත්පත්තිය ලැබුවා. බොහෝ කාලයක් තිස්සේ දිව්‍ය සම්පත්තියෙන් වින්දනය කරලා වැඩිමහල් දිව්‍ය පුත්‍රයා චුත වෙලා ඇවිල්ලා බර්ණස් නුවර රජතුමාගේ පුතා වශයෙන් උත්පත්තිය ලැබුවා. දෙවෙනි දිව්‍ය පුත්‍රයා පුරෝහිත බ්‍රාහ්මණතුමාගේ පුත්‍රයා වශයෙන් උත්පත්තිය ලැබුවා. මේ දෙන්නා සුදුසු වයසට පැමිණුණාට පස්සේ පුරෝහිත බ්‍රාහ්මණතුමාගේ පුත්‍රයා නුවණැති එකනා මතක් කරනවා, නුඹ රජතුමාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත් වෙනවා, මම මගේ පියාගේ ඇවෑමෙන් පුරෝහිත තනතුරට පත් වෙනවා. එම නිසා අපි රාජ්‍ය පාලනය කරනකොට ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන තියෙන්නට ඕන. එම නිසා අපි ගිහිල්ලා ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන එමු කියලා දෙදෙනාම කතා කරලා සාකච්ඡා කරලා ශිල්ප ඉගෙන ගන්නට පිටත්ව ගියා.
මේ යනකොට එක්තරා ගම්මානයකට ගියපු වෙලාවේදී ඒ ගම්මානයට කාලයකට පසේ බුදුරජාණන් වහන්සේලා වැඩම කරනවා. ඒ කාලයේදීත් මේ දෙන්න ගියපු කාලයේදීත් පසේ බුදුරජාණන් වහන්සේලා මේ ගමට එනවා. ඒ වෙලාවේදී මේ ගමේ මිනිස්සු ඊටමත් ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, භක්තියෙන් යුක්තව මේ පසේ බුදුරජාණන් වහන්සේලාට දානය පූජා කරනවා. ඒ වෙලාවේදී මේ දෙන්න බලාගෙන ඉන්නවා මේ කාරණාව. ඒ වෙලාවේදී කල්පනා කරනවා අනිවාර්යෙන්ම මේ පසේ බුදුරජාණන් වහන්සේලා මේ ස්වාමින් වහන්සේලා යම්කිසි ශිල්ප ශාස්ත්‍රයක් දන්නවා. ඒක නිසා තමයි මේ මිනිස්සු මේ අයට උපස්ථාන කරන්නේ කියලා කල්පනා කරලා පසේ බුදුරජාණන් වහන්සේලා ගාවට ගිහිල්ලා අහනවා ස්වාමීනි ස්වාමින් වහන්සේලා දන්න ශිල්ප ශාස්ත්‍රයක් අපිට උගන්වන්න කියලා ආරාධනා කරනවා. ඒ වෙලාවේදී මේ පසේ බුදුරජාණන් වහන්සේලා මතක් කරනවා අපි දන්න ශිල්ප ශාස්ත්‍ර උගන්වන්නේ පැවිදි වෙච්ච අයට විතරයි කියලා මතක් කරනවා. ඒ වෙලාවේදී මේ දෙන්නා පැවිදි භාවයටපත් වෙනවා. පැවිදි භාවයටපත් වුණාට පස්සේ මේ පසේ බුදුරජාණන් වහන්සේලා මේ දෙන්නට සිවුරු පොරවන විදිය, ආහාර අනුභව කරන විදිය මේ සෑම දෙයක්ම උගන්වනවා. ඒ විතරක් නෙමෙයි මේ දෙන්නට සුදුසු තැනක් ලබා දීලා මතක් කරනවා, සුදුසු වාසස්ථානයක් ලබා දීලා මතක් කරනවා. ඔය දෙන්න පැවිදි ජීවිතයේ සාර්ථකත්වය ලබා ගන්නට නම් හුදකලාව වාසය කරන්නට ඕන. තනිවම සෑම කටයුත්තක්ම සිද්ධ කරන්නට ඕන කියලා මතක් කරලා පසේ බුදුරජාණන් වහන්සේලා වැඩම කරනවා. මේ පැවිදි උතුමන් වහන්සේලා දෙනම මොකද කරන්නේ? තමන්ගේ භාවනා කටයුතු සිද්ධ කරගනිමින් ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලා කිව්ව ආකාරයට තමන්ගේ පැවිදි ජීවිතය ගත කරමින් කාලය ගත කරනවා. මේ පුරෝහිත බ්‍රාහ්මණතුමාගේ පුත්‍රයාට ඊටමත් ඉක්මනින් චිත්ත සමාධියක් ඇති වුණා. ඒ කෙනා ඊටමත් සුවසේ වාසය කරන හැබැයි රාජපුත්‍රයාට පැවිදි ජීවිතය සාර්ථක වුණේ නැහැ. ඒ කෙනා කාලෙන් කාලෙට පුරෝහිත බ්‍රාහ්මණතුමාගේ පුත්‍රයා ගාවට ගිහිල්ලා තමන්ගේ දුක් ගැනවිල්ල කියනවා. මේ විදිහට කාලයක් තිස්සේ යනකොට 3-4 පාරක් යනකොට මේ පුරෝහිත බ්‍රාහ්මණතුමා කල්පනා කළා මේ විදිහට නිතර තමන් හමු වෙන්න පැමිණීම අප දෙදෙනාටම සුදුසු කාරණාවක් නෙමේ. එම නිසා මේ පුරෝහිත බ්‍රාහ්මණතුමාගේ පුත්‍රයා මොකද කරන්නේ? වෙනත් තැනකට කැලේට යනවා. ස්වාමින් වහන්සේ පැමිණිලා මේ පුරෝහිත බ්‍රාහ්මණ පුත්‍රයාගේ ඒ ස්වාමින් වහන්සේ හොයනවා. ඒ වෙලාවේදී නැති නිසා කල්පනා කරනවා මම තනිවම ගිහිල්ලා භාවනා කටයුතු සිද්ධ කරනවා කියලා තමන්ගේ හිත හදාගෙන දුක යටපත් කරලා තමන්ගේ වාසස්ථානයට ගිහිල්ලා ඉවර වෙලා මේ ස්වාමින් වහන්සේ උතුම් පසේ බුද්ධත්වය අවබෝධ කරගන්නවා. අවබෝධ කරගෙන ඉවර වෙලා නන්ද මූලක පර්වතයට වැඩම කරාට පස්සේ අර පුරෝහිත බ්‍රාහ්මණතුමාගේ පුත්‍රයාත් ඒ ස්වාමින් වහන්සේත් පසේ බුද්ධත්වය අවබෝධ කරගෙන නන්ද මූල පර්වතයේ වැඩ වාසය කරනවා. දෙදෙනාම හමු වුණාට පස්සේ සාකච්ඡා කරලා කතා බහ කරලා ඒ උතුමන් වහන්සේලා මතක් කරනවා යම්කිසි කෙනෙකුට ඇසුරු කරන්නට යහපත් කෙනෙක් හමු වුණොත් සෑම දෙයක්ම අතහැර දාලා සෑම වස්තුවක්ම අතහැර දාලා ඒ යහපත් ගති පැවතුම් තියෙන කල්යාණ මිත්‍රයන් වහන්සේ ඇසුරු කළ යුතුයි. ඇසුරු කිරීම ඒ කෙනාට යහපත පිණිස පවතිනවා. එහෙමත් නැති වුණොත් යහපත් කෙනෙක් හමු වුණේ නැත්නම් රට අතහැර දාලා දිනෝ රට අතහැර දාලා ගියපු රජෙක් වගේ එකලාව හැසිරිය යුතුයි, එකලාව වාසය කළ යුතුයි කියන කාරණාවයි මතක් කරන්නට යෙදුනේ. එහෙනම් අපිට මේන් ගත යුතු කාරණා බොහෝමයක් තියෙනවා. මොනවද මෙතින් ගත යුතු කාරණා වන්නේ? ඒ තමයි අපිට කල්යාණ මිත්‍රයන් වහන්සේලා අපි හඳුනා ගන්නට ඕන. ඒ හඳුනාගත කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ගති ලක්ෂණ අපි දැනගන්නට ඕන. ඒ දැනගත් ගති ලක්ෂණ ඔස්සේ තමන් කල්පනා කරන්නට ඕන මේ කෙනා මට වඩා ගුණයෙන් ශ්‍රේෂ්ඨ කෙනෙක්, මට වඩා ගුණයෙන් උසස් කෙනෙක්. ඒ බඳු උතුමන් වහන්සේ ඇසුරු කළ යුතුයි කියලා සියලු දේවල් මතහැර දාලා ඒ ගති පැවතුම් තියෙන සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් උසස් උතුමන් වහන්සේ ඇසුරු කළ යුතුයි. ඒ ඇසුරු කිරීම තුළ තමන්ගේ සීල, සමාධි, ප්‍රඥාත් දියුණු වෙන්නට පටන් ගන්නවා. එම නිසා මේ පින්වත් සියලු දෙනාම මේ විදිහට පසේ බුදුරජාණන් වහන්සේලා හුදකලාව තමයි ධර්මය අවබෝධ කරගන්නේ. තමන්ගේ ජීවිතයට පැමිණෙන කාරණා ඔස්සේ ඒ උතුමන් වහන්සේලා ධර්මය අවබෝධ කරගෙන සංසාර ගමන නිවා කරන්නට යෙදෙන. එම නිසා මේ පින්වත් සියලු දෙනාම සීලය රකින, සීලය ආරක්ෂා කරන, ඒ වගේම දන් දෙන, සිල් රකින, භාවනා කරන, ඒ විතරක් නෙමෙයි තමන්ගේ දෙමව්පියන්ට සලකන, උපස්ථාන කටයුතු සිද්ධ කරන, ඒ වගේම වැඩිමහලු අයට ගෞරව දක්වන, ගුරු උතුමන් වහන්සේලාට ගෞරව දක්වන උතුමන් වහන්සේලා සත්
සත්පුරුෂයන් වහන්සේලා හමු වුණොත් නිතර එතුමන් වහන්සේලා ඇසුරු කළ යුතුයි. ඒ ඇසුරු කිරීම තුළින් අප සියලු දෙනාටම යහපතක්මයි සිද්ධ වෙන්නේ, අභිවෘද්ධියක්මයි සිද්ධ වෙන්නේ කියන කාරණාව මේ වෙලාවේදී අපි කෙටියෙන් මේ සියලු දෙනාටම අනුශාසනා කරන සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවයට පත් වේවා. සියලු දෙනාම සත්පුරුෂතුමන් වහන්සේලා ඇසුරු කරගනිමින් සංසාර ගමන නිමා කරන්නට මේ උතුම් වූ ධර්මානුශාසනාව හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේදී ආශිර්වාද කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝාස ලබත්වා. සාදු සාදු සාදු.